ඊළඟට පිංගතුනේ විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාමසේවණින් වැළකීම පිළිබඳ. විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමිය තමන්ගේ බිරිඳකට තමන්ගේ සාමිය ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙන ඔවුන්ට ආගික ජීවිත ගත කරනවා, දරුව ලැබෙනවා, දරුව හදා වඩාගන්න ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත්වෙන. හැබැයි පෝය දවස්වලට බුදු හාමුදුරුව විශේෂයෙන් පෙන්නල දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන්, සිල්වත් ශ්‍රාවකයන් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පෝය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්න විවාහක ස්වාමිය බිරිඳ වේවා එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කර පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වනත් විවාහ වෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ත ඒ උතුම් සීල එදාට ආරක්ෂා කරන. සමහරයි සතර පෝයටම මාසකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමිය කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මෝල අනාචාරය වෙනත් කාන්තාවරු පසු පසදුවන්නේ. විවාහක බිරිදක් තමන්ගේ ස්වාමිය ඉක්මෝල වෙනත් පුරුෂයන් කරා වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනං අන්න යා වැරදි කාමසේවනය දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන්න තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන.